Hey everyone, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද මම චුටි බ්ලොග් එකක් ගේනවා. අද normal යුනි දවසක් අපිට lectures තියෙනවා. ඒත් එක්කම අද දවස තුලද පොඩි ස්පෙෂල් වැඩ ගොඩක් තියෙනවා. අපි ඉතින් වෙනද වගේම උදෙන්ම ලෑස්ති වෙලා lectures යන්න කලින් බැංක් එකට ගිහිල්ලා පොඩි වැඩ වගේක් තිබ්බා. ඒ ටික කරගෙන අපි ඉස්සලාම යන්නේ සාමාන්‍ය කැන්ටින් එකට. කන්න ආසිතන දෙයක් ඇත්තටම නැති තරම් කැන්ටින් මොකද ඉස්සර තරම් කෑම එච්චර හොඳ නෑ. ඊට පස්සේ අපි තියෙන දෙයක් කාලා කොහොමද වඩේ ප්ලේන්ටියයි තමයි. ඊට පස්සේ අපි ලෙක්චර්ස් ගියා. ලෙක්චර්ස් යනකොට තමයි අපි දැනගත්තේ අපිට එදා දින ලෙක්චර් එක කැන්සල් කරලා. අපිට නොටිෆිකේෂන් බලන්නත් බැරිුණා. ඒනකොට කොහොමද හරි සතුටුයි එදා අපිට. ඊට පස්සේ අපිට තව වැඩ වගේක් කරන්න තිබ්බා. අපි ඒකට යන්න පිටත් වුණා. අපිට ෆන්ක්ෂන් එකක් ළඟම එනවා. ඉතින් අපි ඒකට ප්‍රැක්ටිස් කරන තමයි මේ යන්නේ. මමත් ඒ ෆන්ක්ෂන් එකේ ඩාන්සින් අයිටම් එකක ඉන්නවා. හැබැයි අන්ෆෝචුනේට්ලි මට ඒකට පාටිසිපේට් කරන්න බැරි වුණා. මොකද මේ vlog එක ඉවර වෙලා මම පොඩිමට යනකොට මාව පඩිපෙළෙන් වැටුණා. ඔයාලා මගේ vlogs බලනවා නම් ඔයාලා දන්නවා අපේ කැම්පස් එකේ දෙපැත්තක් තියෙනවා. පාරෙන් එහා පැත්තේ තියෙන අපේ BSF ෆැකල්ටි එක. එතකොට අනිත් පැත්තේ තමයි තියෙන්නේ අපේ කැම්පස් එක. ඉතින් දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ අනිත් පැත්තේ ස්ටුඩන්ට් සෙන්ටර් එකට. මේ වෙනකොටත් කට්ටිය සාමාන්‍යයෙන් එතන පාඩම් කරනවා. ගන්න එපා. ඉතින් මගේ නර්තන නැහැ කියා ගැන. මොකද අද තමයි මම ෆස්ට් ටයිම් ප්‍රැක්ටිස් එන්නේ. මෙයාලා ප්‍රැක්ටිස් වෙලා ඉන්නේ. කොහොම හරි අපි ප්‍රැක්ටිස් එහෙම ඉවර කරලා අපි ගියා ඉන්ඩෝ එක පැත්තේ. මොකද මේ වෙනකොට ෆස්ට් ඉයර්ස් ලගේ ෆ්‍රෙෂර්ස් පටන් අරන් තියෙනවා. අද තියෙන්නේ වොලිබෝල් මැච් එක. ඒක අපි හැමෝම බලන්න හරි ආස මැච් එකක්. අපිට හොඳට මතකයි අපි ෆස්ට් ඉයර් ඉන්න කාලේ ඒක කොච්චර එනර්ජිටික් ඇක්ටිවිටි එකක්. ෆ්‍රෙෂර්ස් කාලේ කියන්නේ ෆස්ට් ඉයර් ස්ටුඩන්ට් ලගේ ජීවිතේ ලස්සනම මෙමරි එකක් ක්‍රියේට් වෙන කාලයක්. මොකද අදටත් අපිට මතකයි අපි ඒ කාලේ කොච්චර අපේ යාළුවෝ සෙල්ලම් කරාද, චියර්ස් කරාද, සපෝට් කරාද. එයාලා ගෝල් එකක් අවුට් කරනකොට අපිට කොච්චර දුක හිතෙනවද. ඒ හැමදේම හරිම ලස්සනයි. කැම්පස් කාලේ ගන්න තියෙන ලස්සනම මෙමරිස් වලින් එකක් තමයි ඒක. අපිට රියර්සල් ඉවර කරන්න වැඩි කාලයක් තිබ්බේ නැහැ. ඒකින්ද අපි මැච් එකත් අතරමඟ දාලා ආවා අපේ රියර්සල් ටික ඉවර කරන්න. ඒ වෙනකොට ඊට බැහැගෙන යනවා අපි මේ දැන් ඉන්නේ ස්ටුඩන්ට් සෙන්ටර් එකේ රූෆ්ටොප් එකේ. ඒ view එක මාරම ලස්සනයි. අපේ කැම්පස් එක ගොඩක් කොළ පාටයි, ගස් ගොඩක් තියෙනවා. ඉතින් ඊට බැහැගෙන යන view එකත් එක්ක මෙතන ඉඳන් ප්‍රැක්ටිස් කරනවා කියන්නේ ඒක හරි ලස්සන. wow feeling එකක්.
අපේ කැම්පස් එකේ මල් හැදෙන කාලෙ නෙවෙයි මේ පේන හැම ගහකම කොළයක්වත් පේන්නේ නැති වෙන්න තරම් මල් හැදෙන කාලෙට මල් හැදෙනවා. ඒක හරිම ලස්සනයි. මොකද කැම්පස් එක පුරාම අපිට පේන්නේ පාට මල් විතරයි. මේ වීඩියෝ එක බලන ඔයා අපේ කැම්පස් එකට එන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් මම දන්නවා හිමයි ගොඩක් මගේ vlogs බලනවා කියලා හැම දෙයක් දිහාම විවේචනාත්මක හැකින් බලන්න එපා. මේ හැම දෙයකම හොඳ නරක කියලා දෙපැත්තක් තියෙනවා. කැම්පස් එක කියන්නේ ඩිග්‍රියක් අරගෙන ගෙදර යන තැනක් කියලා විතරක් හිතන්න නැතුව ඒක හරි ලස්සන මතක පිරුණු අත්දැකීම් ගොඩක් ගන්න පුළුවන් තැනක් කියලා හිතන තරමට සරසවි ජීවිතේ මාරම ලස්සනයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි එදා දවස ගෙවිලා ඉවර වුණේ. ඉතින් මෙච්චර වෙලා මාව අහගෙන බලාගෙන හිටියට ඔයාලට ගොඩක්ම ස්තුතියි. ඒ වගේම මට කියන්න තියෙන්නේ මිනිස්සු පිටතින් බලලා කියන දේවල් ඒ අත්දැකීම හරියටම ගන්න නැතුව ජජ් කරන්න යන්න එපා. මොකද ඕනම කෙනෙක්ට ඕනම දෙයක් කියන්න පුළුවන්. හැබැයි ඒ අත්දැකීම විඳපු අය විතරයි ඒක හරියටම දන්නේ. ඉතින් දැන් මම මේ vlog එක මෙතනින් end කරනවා. මේක සාමාන්‍ය කැම්පස් යන දවසට වැඩිය සුට්ටක් වෙනස් දවසක්. මොකද එක වැඩ ගොඩක් තිබ්බා. එහෙනම් ළමයි ඉක්මනටම ආයෙ vlog එකකින් හම්බ වෙනකන් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න.